හලෝ ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඔයාලා හැමෝටම කායික මානසික නිරෝගීතාව පිරි සුබ සඟක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තියෙන අපේ පළවෙනි දවස. ඉතින් අපේ මේ කැන්බරා පන්සලේ ශ්‍රී ලංකන් ෆුඩ් ෆෙයාර් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක අපිට ඉතා සහන අඩු මිලකට අපිට දේවල් ගන්න පුළුවන්. ඔයාලා දැක්ක නේද තිබ්බ කොත්තු පොලෙම? And the effort to meditation program will be held on the success program held on ඉතින් තිබුණ කෑම ඔක්කොම හරිම රසයි. අපිට තිබුණ කෑම වලින් කිහිපයක් ඇරෙන්න අනිත් ඔක්කොම ටික අපි ගත්තා. අරගෙන පැත්තකට ගිහලා කන එක තමා කරේ. ඉතින් ගොඩාක් විශේෂාංග තිබුණා. ඒ ඔක්කොම බලන්න උනේ නැහැ. කෑම ගන්න අපිට කිව් එකේ ඉන්නකොට ඒවා ටිකක් මිස් වුණා. ඉතින් අද දවස් ඉවරයි. දැන් අපි ගෙදර යන්න හදන්නේ. ඉතින් මේ තියෙන අපේ දෙවැනි දවස. අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් නිසා අපි එළියට ආවා. ඉතින් අපි මුළු රෙස්ටුරන්ට් එකම අපිට ෆුල් සපෝට් එකක් දුන්නා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉන්පස්සේ අපි ඩෙසර්ට් එකට මේක ගත්තා. මේකේ නම තමයි හලෝ හලෝ. ඉතින් මේක මෙන්න මේ වගේ මික්ස් කරලා තමයි කන්න තියෙන්නේ. එතනින් නැවතුනේ නැහැ. අපි යාළුවෝ ටික යවලා අපි තවත් පන්සලකට ආවා. ඉතින් මේ පන්සලෙත් මෙන්න මේ වගේ හරිම ලස්සනට හැමදේම තිබුණා. බලන්නකෝ මෙයාව අඳුරනවද කියලා. අදවන් වූ ඉතින් මේකේ බටන්සලක් තිබුණා. ඉතින් පේනවා නේද ලෙක්කෙත් ලොකු කියව එකක් තියෙනවා. මොන රෙස්ටුරන්ට් එකට ගියත් මේ වගේ පොලිමේ ඉඳලා කණ එක තරම් කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි හොයාගෙනම ආවේ. ඉන්පස්සේ ඉතින් අපි ගෙදර ආවා. අපේ යාළුවෝ කට්ටියත් ආවා. ඉතින් ඒ විදිහට තමයි එදා දවස් ඉවර වුණේ.
මේ තියෙන්නේ අපේ අනිත් දවස. ඉතින් අද හරිම ලස්සනට පන්සලේ පහන් පූජාවක් තිබුණා. සිඳමිඳ මොහඳුර පාප සිඳමිඳ මොහඳුර පාප දැල්ලෝ දහම් ප්‍රදීප දැල්ලෝ දහම් ප්‍රදීප සිඳමිඳ මොහඳුර පාප දැල්ලෝ දහම් ප්‍රදීප ඉතින් දැන් එක ඉවරයි. ඉතින් මේ සතිය පුරාවටම ඔයාලා මාත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ආදරේ. ගිහින් එන්නම්.